ප්‍රොඩක්ට් එක ඇඩ් කරගන්නේ මෙතන ඕඩර්ස් පේජ් එක තියෙනවා. ඕඩර්ස් පේජ් එකේ කස්ටමර් බේස් එක තියෙනවා. එක්ස්පෙන්සස් වියදම් ඉන්වෙන්ටරි තමයි ඕඩර් එකක් ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මේකේ ඕල් ප්‍රොඩක්ට් මැනේජ් ප්‍රොඩක්ට් කැටගරි ඉස්සරම කැටගරියක් ඇඩ් කරගන්න ඕනේ. කැටගරි එකට නමක් දෙමු ක්ලෝත් කියලා. හරි ක්ලෝත් කියලා කැටගරි එකක් තියෙනවා. ඊට පස්සේ යන්න මැනේජ් ප්‍රොඩක්ට් වලට. ඊට පස්සේ ඇඩ් කරන්න ප්‍රොඩක්ට් එක. දැන් තමයි ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්නේ කැටගරි ක්ලෝත්. අපි තව කැටගරියක් දාමු. ක්ලෝත් නැතුව අපි දාමු gift කියලා. gift items. මේ දෙක තියෙනවා. දැන් මැනේජ් වලට ගිහලා ඇඩ් ප්‍රොඩක්ට් වල මේ තෝරන්න පුළුවන්. ක්ලෝතින් වල දාමු ප්‍රොඩක්ට් නේම් එක දාමු අපි දාමු pant. සයිස් එක හිතමු මීඩියම් තියෙනවා කියලා. මේවා පුරවන්න ඕනේ නැහැ මේ සයිස් එක. pant යුනිට් ප්‍රයිස් එක අපි විකුණනවා කියමුකෝ 2000ට. හරි. කොස්ට් එකක් දාන්නත් පුළුවන්. විදම කොස්ට් එකක් නැහැ කියමු. කොස්ට් එකක් ඕනේ මේ පින්තූරයක් දාන්නත් පුළුවන්. ඇක්ටිව් මේ ඇක්ටිව් මේක ඔෆ් කරන්න පුළුවන්. ඩිලීට් කරන්න ඕනේ ඔෆ් කරලා තියන්න පුළුවන්. ට්‍රැක් ඉන්වෙන්ටරි කියන්නේ ඔයාගාව ඉන්වෙන්ටරි එකට දාගන්න ඕන නම් මේ ට්‍රැක් කරන්න පුළුවන්. ඔයාගාව දැන් කලිසම් හිටියම්කෝ 20ක් තියෙනවා කියලා. මෙතන 10ට වඩා අඩු වුණොත් ලෝ ස්ටොක් ඇලර්ට් එකක් වෙනවා. අපි තාම 20ක් තියෙනවා කියලා සේව් කරලා. මේ ට්‍රැක් කියලා පෙන්නන්නේ ඉන්වෙන්ටරි එකට වැටිච්ච ඒවා. දැන් පෑන්ට් තියෙනවා මීඩියම් ක්ලෝත් වල තියෙන කැටගරි එක 2000යි. කොස් එකක් විදමක් දාලා නැහැ. ප්‍රොෆිට් එක 2000 කියන්නේ 2000ට විකුණුත් 2000ම තියෙනවනේ. මොකද අපි විදමක් ගිහලා නැහැ. මෙතන විදම 500ක් ගත්තොත් මෙතන 1500ක වෙනවා. ඒක ඇක්ටිව් එඩිට් කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම තමයි ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්නේ. ඊට පස්සේ අපි මේකේ රිෆ්‍රෙෂ් කරන්න. ඊට පස්සේ ඉන් ස්ටොක් එකේ පෙන්නනවා මේ ඒ ප්‍රොඩක්ට් එක. මේ ලෝ ස්ටොක් එකේ මොකුත් නැහැ. අවුට් ඔෆ් ස්ටොක් එකෙත් මොකුත් නැහැ. මෙතන තිබ්බ ප්‍රොඩක්ට් එක මෙතන පෙන්නනවා. මේ ටෝටල් ප්‍රොඩක්ට් කියලා ඉන් ස්ටොක් තියෙනවා. ඒ කියන්නේ ස්ටොක් තියෙනවා අවුට් ඔෆ් ස්ටොක් නෙමෙයි ලෝ ස්ටොක් නෙමෙයි. ටෝටල් යුනිට් මේ තන වෙනවා ස්ටොක් ලෙවල් එක මේ 20ක් තියෙනවා. ලෝ ඇලර්ට් 10ක් වුණාම ලෝ ඇලර්ට් එකක් වෙනවා. ඉන් ස්ටොක් තියෙනවා. රීෆිල් කරන්න පුළුවන්. ඒක තව 20ක් වත් හිතන්න තව 5ක් ගත්තේ කියලා රෙදි. කලිසම් එතකොට රීෆිල් කරන්න පුළුවන්. කොච්චරක්ද ඇඩ් කරන්නේ? 10ක් ගත්තා කියමුකෝ. අන්න එතකොට මේක 30 වෙනවා. මේ 30 නිව් ස්ටොක් 30ක් තියෙනවා දැන් මේ ඊට පස්සේ එක ඔයා හිතන්නකෝ 10ක් නෑ 15ක් සවුත් වුණා කියලා. එතකොට අඩු කරගන්නත් පුළුවන් ඔයාලට. අඩු කරගන්න 15ක් සවුත් වුණා කියමුකෝ. මේ අයින් කරන්න ඕනේ. මේ ඩැම් මොකද රීසන් එක දාන්නත් පුළුවන්. ඩැමේජ් කියලා දාමු. හරි. එතකොට ආයි 15ක් වෙනවා. හරි. එතකොට හිස්ටරි වලින් බලන්න පුළුවන් මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. දැන් මේ තියෙන ප්‍රොඩක්ට් එක තියෙන මේක අඩු කරලා බලමු. තව 10ක් අඩු කරමු. එතකොට 5යි නේ තියෙන්නේ. හරි. දැන් ලෝ ස්ටොක් තියෙන්නේ. ඒක රිෆ්‍රෙෂ් කරන්න. මේ ස්ටොක් ඉන්වෙන්ටරි එකේ පෙන්නනවා මේ රෙඩ් මාර්ක් එක. මේකේ තමයි එහෙම තමයි ප්‍රොඩක්ට් ඇඩ් කරගන්න. තව ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරමු මෙතන දාමු ෆ්‍රොක් කියලා සයිස් එක large දාමු. selling price 3000 දාමු. cost එකක් දාමු 1000යි කියලා. ඒක ඉන්වෙන්ටරි නොදාමුකෝ. හරි ඒක ට්‍රැක් වෙලා නැහැ. ඉන්වෙන්ටරි දාලා නැහැ. ඉන්වෙන්ටරිට ඕන නැති වගේ කියන්නේ. 1000 cost එක මේ 1000 තව ප්‍රොෆිට් එක තියෙනවා මේකේ. එහෙනම් තමයි ප්‍රොඩක්ට් ඇඩ් කරගන්නේ. ඕල් ප්‍රොඩක්ට් වල පෙන්නන්නේ රිෆ්‍රෙෂ් කරොත් හැම ප්‍රොඩක්ට් මේ පෙන්නන්නේ ඉන්වෙන්ටරි එකට දාපු ඒවා විතරයි. මේ ඉන් ස්ටොක් අවුට් ස්ටොක් මෙන්න මෙතන ගිහලා තමයි බලන්න ඕනේ ඔයා ඇඩ් කරලා තියෙන ප්‍රොඩක්ට් එක. සේරම ඉන්වෙන්ටරි වල නැති එකත් එක සේරම තියෙන එක.